පන්සල හිටලොවේ අරුණලු පෝදින අභිමානනීය රදපසේ සිසුහඬ. අයිබෝවන් සුබම සුබ උදෑසනක්. දශක 8කට අධික කාලයක් පුරා නන්විධ කුසලතාවයන්ගෙන් සපිරුණු සුවිශිෂ්ට රදපසවරුන් ලක්මවට තිරින කළ දක්ෂිණ දේශයේ කිරුළු පලන් අභිමානවත් රදපස විදු මාතාව කියලා කියන්නෙම දකුණුලක දැනුම සොයා යන සුවිශිෂ්ටයන්ට ශේම භූමියක් බව අපි හැමෝම දන්නවා. දකුණුලක සමකාලීන පාසල් මාධ්‍යකරණයේ පුරෝගාමීන් වශයෙන් පාසල් මාධ්‍යකරණ වංශ කතාවේ නවම පරිච්ඡේදයක හැරවුම් ලක්ෂ්‍ය සන්තුහන් කළ FM රදපස ඩිජිටල් රේඩියෝ අවකාශය හරහා ඔබ මේ එක්වන්නේ හෙට දිනයේ අරුණලු පෝදින රදපසේ අභිමානවත් සිසුහඬ හපන් මන්සල වැඩසටහනෙහි තෙවන දිගහැරුමත් සමගයි. ඉතින් අපිව අහන ඇහෙන රදපසේ ඔබ සම ඇතුළු ශ්‍රාවක සහෘදයන් හැමදෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. දිනෙන් දින තාක්ෂණය සමග දියුණු වෙන ගමන්ම විශ්ව ගම්මානයක් බවට මේ මුළු ලෝකයේ පත්වැති මොහොතක තාරකා විද්‍යාව කියන වචනය අපට බෙහෙවින්ම සුලභ වචනයක් බවට පත් වෙලා තියෙනවා. තාරකා විද්‍යාව කියලා කියන්නේ මොන වගේ ශාස්ත්‍රයක්ද? තාරකා විද්‍යාව කෙරෙහි උනන්දුවක් දක්වන පාසල් ශිෂ්‍යයන් වශයෙන් අපේ ගමන් මඟ මොන වගේද? ඉතින් මෙන්න මේ කරුණු සාකච්ඡා කරන්න අද අපිත් සමග එකතු වෙලා ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවද? රදපස මාතාව එදත් අදත් හෙටත් ලොවට දායාද කරන්නේ සුවිශිෂ්ටයන්ම බව නැවත නැවතත් පසක් කරමින් පසුගියදා පැවැත්වුණු 2025 තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ සමස්ත දිවයිනින්ම ප්‍රථම ස්ථානය දිනාගත් සානුජි ජිහන්සා සොයරිය. ඉතින් ආයිබෝවන් සනුජිනංගි. ඒ වගේම තමයි රදපස තාරකා විද්‍යා සංගමේ වර්තමාන ලේකම් ධූරය හොබවන සිත්මි දෙව්මිනි සොයරිය. ආයිබෝවන් සිත්මි අක්කේ. ආයිබෝවන් නංගි. ඉතින් සනුජි මම මගේ පළවෙනි ප්‍රශ්නය ඔයාට යොමු කරන්න කැමතියි. මේ තාරකා විද්‍යාව කියලා කියන්නේ මොන වගේ ශාස්ත්‍රයක්ද? පාසල් ශිෂ්‍යයෙක් වශයෙන් තාරකා විද්‍යාවදී අපි අධ්‍යයනය කරන්නේ මොනවද? මං අක්කේ මුලින්ම කැමතියි රදවස මාධ්‍යකයට සිද්ධ කරන්න මේ හපන් මන්සල වැඩසටහනට මටයි සිත්මියක්කටයි කතා කරාට. ඉතින් අක්කේ තාරකා විද්‍යාව කියලා කියන්නේ විශ්වය පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීමක්. එහෙමත් නැත්නම් තාරකා විද්‍යාවට ගොඩක් නිර්වචන තියෙනවා. ඉතින් ගොඩක් අතීතයේ ඉඳන්ම මිනිස්සු අහස දිහා කුතුහලයෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසාම විශේෂ සොයා ගැනීම කරලා තියෙනවා. ඒ නිසාකේ තාරකා විද්‍යාව කියන්නේ ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන විෂයක්. ඒ වගේම තරු ග්‍රහලෝක මන්දාකිනි වගේ ආකාශ වස්තු ගැන නිරීක්ෂණයට ටෙලස්කෝප් වගේ දේවල් පාවිච්චි කරන්න තරුණට පිළිබඳ පුරාවෘත්ත කතා ඒ වගේ ගොඩක් දේවල් මේ තාරකා විද්‍යාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔව් සනුජනගේ. ඉතින් අපි දන්නවා සමස්ත ලංකාවේම ප්‍රථම ස්ථානය ලබා ගැනීම කියලා කියන්නේ සුළු පටු කටයුත්තක් නෙවෙයි. අපි දැනගන්න කැමති රදපස මාතාවගේ නාමය ලක්දරණී තලයේ ඉහළින්ම ඔසවා තබමින් ඔයා මේ ලබාගත ජයග්‍රහණය පිළිබඳ වගේම මේ ජයග්‍රහණයත් එක් යන ගමනේදී සනුජි ඔයාට මුහුණ දෙන්නුණු අභියෝග වගේම මේ ගමනේදී ඔයාට උදව් කරේ කවුද කියලා. ඉතින් අක්කේ මං 6 වසරේ ඉඳන්ම ජූනියර් ඔලිම්පියාඩ් ලියනවා. ඉතින් මට දැනට ගෝල්ඩ් මෙඩල් දෙකක් සිල්වර් මෙඩල් දෙකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේකට ගොඩක් අය උදව් කරා. මම මුලින්ම කැමති මගේ අක්කව මතක් කරන්න. එයාටත් අයිලන්ඩ් රෑන්ක් එකක් තිබ්බා. එයාලිව පළවෙනි පාරම. එයා තමයි මට මේකට ගොඩක් උදව් කළේ. ඊට අමතරව මගේ අම්මා තාත්තව මතක් කරන්න කැමතියි. එයාලත් මේ වෙනුවෙන් ගොඩක් මට උදව් කරා. ඒ වගේම ගත්තොත් විශේෂ ස්තුතියක් කරන්න ඕනේ අපේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු නියෝජිත විදුහල්පතිතුමා ඇතුළු සියලුම මට පොඩි කාලේ ඉඳන් උගන්වපු ගුරුවරුන්ට. ඒ වගේම අපේ ඉස්කෝලේ රදපස තාරකා විද්‍යා සංගමේ බාර අරුණ සර් ඇතුළු සියලුම ගුරුවරුන්ට මං කැමති ලොකු ස්තුතියක් කරන්න. මොකද මේ පාර අපිට ගොඩක් මෙඩල් තියෙනවා. ඒක ඇත්තටම මම
මං ඒ ගැන ඇත්තටම ආඩම්බර වෙනවා. මං හිතනවා ඒ හින්දා ඒකට ලොකුම කැපකිරීමක් කරේ අපේ තාරකා විද්‍යා සංගමයේ ගුරුවරු කියලා. ඉතින් ඒ වගේම දැනට දැන් මාත් එක්ක මේ වැඩසටහන සහභාගී කරගෙන සිඩ්නි අක්කා වගේ සීනියර් අක්කලා අයියලා අපිට ගොඩක් මහන්සිලා ඉගෙනුවා. ඒ වගේම දැනට ඉස්කෝලේ නැති වුණත් අපිට ගන්නපු පසිදු අයියා, සෙන්ද්‍ර අයියා, ගයන අයියා, සියපත් අයියා වගේ තාරකා විද්‍යා සංගමේ ආදි ශිෂ්‍යයන් මම මතක් කරන්න කැමතියි. ඇත්තටම එයාලත් මේ වෙලෙන් ගොඩක් මහන්සි වුණා. ඉතින් මම මේ වෙලේ උදව් කරපු හැමෝටම ස්තුති කරන්න කැමතියි. ඔව් සනුජි, ඉතින් මං කලින් කිව්වත් වගේම සනුජි මේ ලබාගත් ජයග්‍රහණය සනුජිට විතරක් නෙවෙයි, සමස්ත රදපසේ අපි හැමෝටම විශාල ආඩම්බරයක්. ඉතින් තාරකා විද්‍යා සංගමයේ ලේකම් වශයෙන් සිඩ්නි අක්කේ සනුජි මේ ලබාගත් ජයග්‍රහණය පිළිබඳ ඔයාගේ හැඟීම මොකක්ද? ඔව් සිදංගනා, සනුජි නංගී මේ ලබාගෙන තියෙන සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒ වගේමයි පසුගිය වසර කිහිපය තුළම ඇය ජයග්‍රහණ රැසක් සංගමය වෙත ලබා දී තියෙනවා. ඒ වගේමයි ඉදිරියේදී පැවැත්වෙන්නට නියමිත ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස් ඔලිම්පියාඩ් තරඟාවලියට ඇයට මම සුබ පතන්නත් මේ අවස්ථාව යොදා ගන්නවා. ඉතින් සනුජි සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගන්න අතරම අපි දැනගන්න කැමති ඔයාගේ විශේෂ සමගාමී කටයුතු, අධ්‍යාපන කටයුතු මේ වැඩ කටයුතු එක්ක සාර්ථකව සමබර කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම අක්කේ මීට අමතරව මට තියෙන ජයග්‍රහණ ගත්තොත් මං සාමාන්‍යයෙන් පන්ති 1 2 3 අතර ඉන්නවා. සෙක්ෂන් එකේ මුල් 10 දෙනා අතර ඉන්නවා. 90ට වැඩි සර්ටිෆිකේට් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා පැත්තෙන් ගත්තොත් නිවාසාන්තර කලාප අංශවල දුර, උස, කඩළු වගේ මල්ල ක්‍රීඩාවල ජයග්‍රහණ තියෙනවා. ඊට අමතරව දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ දෙවන අධියරින් පවත්වන ක්‍රීඩා තරඟාවලිය 2024 දී මං දුර පැනීමේ අලුත් වාර්තාවක් තිබ්බා. 14න් 15 දක්ෂතම ක්‍රීඩිකා වුණා. ඊට අමතරව මම පොඩි කාලේ ඉඳන් කරාටි කරනවා. ඉතින් 2023 මම ඕල් අයිලන්ඩ් චැම්පියන් වුණා. 2022 3rd place තියෙනවා. මීට අමතරව කලාප පළාත් සමස්ත ලංකා ෆෙඩරේෂන් වලින් මට ජයග්‍රහණ තියෙනවා. ඒ වගේම 2022 දකුණු පළාත් වර්ණ පදක්කම් උත්සවයේදී මට වර්ණ පදක්කම් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මේ දේවල් මට මගේ අම්මයි තාත්තයි ලොකුවටම කියලා දුන්නා, ඉගෙන ගන්න විතරක් එපා. ඒ හින්දා දෙකම මම සම්බර කරගන්න පොඩි කාලේ ඉඳන් පුරුදු වුණා. ඒ හින්දා මේ වෙනකොට දැන් මම එක ආයාසකින් තොරවම කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මම ඒ වෙනුවෙන් මගේ අම්මටයි තාත්තටයි ඒ වගේම මම කලින් සඳහන් කරපු හැම දෙනාටමයි ආපහු ස්තුති කරන්න කැමතියි. ඉතින් සිඩ්නි අක්කේ මම ඔයාගෙන් දැනගන්න කැමති මේ තාරකා විද්‍යා ශාස්ත්‍රයේ මේ ගමන තුල ඔයා ලබාගත් ජයග්‍රහණ තනතුරු, ඒ තනතුරු වල ඔයා දරන වගකීම් වගේම මේ ශාස්ත්‍රයේ මෙතෙක්කල් ඔයා ලබාගත් අත්දැකීම් මොනවද කියලා. ඔව්, ජයග්‍රහණ ගත්තොත් විශේෂයෙන්ම කියන්න තියෙනවා 2024 වර්ෂයේ පැවති ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස් කම්පිටිෂන්. ඒ කියන්නේ ජාත්‍යන්තර තාරකා විද්‍යාව හා තාරකා භෞතික විද්‍යා තරඟාවලියේ බ්‍රෝන්ස් ඕන එකක් ගන්න මට පුළුවන් වුණා. ඒ වගේමයි 2025 වසරේ පැවති ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස් කම්පිටිෂන් එකේ most encouragement ambassador යන තේමාව යටතේ සමස්ත රටවල් සියල්ලක් අතරින් සම්මානයක් දිනා ගැනීමට මට හැකියාව ලැබුණා. එම තරඟාවලියට අමතරව ගත්තොත් 2025 වසරේ NASA Space App තරඟාවලියේ කුසලතා සහතික පත්‍රයක් ලබා ගන්න පුළුවන් වුණා. මෙතෙන්දි විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ දැනුමට අනුව දකුණු පළාතෙන් පාසා ශිෂ්‍යයෙක් විදියට මේ තරඟයට සහභාගී වූ එකම කෙනා මම. 2024 වර්ෂයේ පැවති NASA Student Art Contest තරඟාවලියේ මෙරිට් පාස් එකක් ලබා ගන්න මට හැකියාව ලැබුණා. ඒ වගේමයි 2020-21 අවුරුදු වල පැවති NASA Scientist for a Day finals දක්වා යන්න chance එක හම්බුණා. ඊළඟට the Astronomical Lego Competition මේ කම්පිටිෂන් එකෙත් මෙරිට් පාස් එකක් ගන්න මට හැකියාව ලැබුණා. ඔය අහපු අනිත් ප්‍රශ්නෙට උත්තරයක් විදියට දැනට මම රදපස් තාරකා විද්‍යා සංගමයේ ලේකම් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස් කම්පිටිෂන් 2025 වසරේ සිට ඇම්බැසඩර් තනතුරක් දරනවා. ඊට අමතරව ඕල් අයිලන්ඩ් ඇස්ට්‍රොනොමර්ස් ඕගනයිසේෂන් යන සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කෝඩිනේටර් කෙනෙක් විදියටත් වැඩ කරනවා.
මෙම තනතුරුවලින් වගකීම් ගත්තොත් වගකීම්වලින් පිරිච්ච තනතුරු තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මට පැවරිච්ච වගකීමක් තමයි මේ ඇම්බැසඩර් රෝල් එකේදී අපේ පාසලට විතරක් නෙවෙයි අනෙක් පාසල් වලටත් මෙම තරඟාවලිය ප්‍රචලිත කිරීම. ඒකේ පළවෙනි පියවර විදියට අපේ පාසල ඇතුළු තවත් පාසල් ප්‍රධාන පෙළේ පාසල් 11කට මට මේ තරඟය හඳුන්වා දෙන්න හැකියාව ලැබුණා. ඒකෙන් කිහිපයක් කිව්වොත් ගාල රිෂ්මන් විද්‍යාලය, රත්නපුර සීවලි සෙන්ට්‍රල් කොලේජ් එක, දෙබරව සෙන්ට්‍රල් කොලේජ් එක, සහිරා කොලේජ් ජෆ්නා, සහිරා කොලේජ් කොළඹ වගේ පාසල් වලට මට මෙම තරඟාවලිය හඳුන්වා දෙන්න හැකියාව ලැබුණා. ඉතින් සනුජි නංගී අපේ අවසාන වශයෙන් දැනගන්න කැමති මේ තාරකා විද්‍යා ශාස්ත්‍රයේ ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා. ඇත්තටම මගේ ජූනියර් ඔලිම්පියාඩ් ලියන අයගෙන් ලංකාවේ මුල් 5 දෙනාට ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස් ඔලිම්පියාඩ් කම්පිටිෂන් වලට සහභාගී වෙන්න පුළුවන්. මේ පාර මාත් එක්ක තව 3 දෙනෙක් අපේ ඉස්කෝලෙන්ම යනවා. මේ පාර ඒක තියෙන්නේ වියට්නාම් වල අගනගරේ වන හොනායි වල. ඉතින් මේ සම්බන්ධව කටයුතු කරන සීනියර් ප්‍රොෆෙසර් චන්දන ජයරත්න මහතා අපි මේකට සහභාගී කරගෙන බලාපොරොත්තු කෙරුණොත් අපි බලාපොරොත්තු වෙනවා ජාතික මට්ටමින් විතරක් නෙවෙයි අන්තර්ජාතික මට්ටමින් ජයග්‍රහණ අපේ රටට තරම් එන්න. ඉතින් ඔබ දෙපළගේම අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන අතරම අද දින අපත් සමග එකතු 2025 තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ සමස්ත දිවයිනින්ම ප්‍රථම ස්ථානය ලබාගත් සානුජි ජියන්සා සොයරිනි ඔබටත් රදපස තාරකා විද්‍යා සංගමේ ලේකම් සිඩ්මි දෙව්මිනි සොයරිනි ඔබටත් අපගේ ස්තුතිය පුද කරනවා. ඉතින් අපි දැන් එළඹෙන්නේ අද දින හපන් මන්සල වැඩසටහනේ සමාප්තිය සමගයි. තවත් දිනයක හපන් මන්සල වැඩසටහනකින් ඔබව හමුවන තෙක් අදට අපි ඔබෙන් සමුගන්නවා. රදපස මාධ්‍යකයේ අති නූතන ගුවන් මැදුලි සංකීර්ණයේ සිට සදීශාන් ගජනායක සමගින් මම සිදංගනා ගජසිංහ මේ ඔබ අහන් ඉන්නේ FM රදපස. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි. හපන් මන්සල හෙටලොවේ අරුණලු පෝදින අභිමානනීය රදපසේ සිසුහඬ